අද ඇවිල්ලා තියෙන්නේ එදා ගෝල්ඩ් අප්ඩේට් එකේ වෙනස් වුණ තැන් අරගෙන. එතකොට එදා ගෝල්ඩ් අප්ඩේට් එකට මොකද වුනේ කියලා අපි දැන් මුලින්ම බලමු. ඊට පස්සේ අපි බලමු ඊළඟට වෙන්න තියෙන්නේ මොකද්ද කියලා. හරි. අපි යමු එදා අපි chart එකේ හිටපු තැනට. හරි. එදා අපි chart එකේ හිටියා මෙන්න මෙතනින් උඩට buy එකක් යයි කියලා මාකට් එකේ triangle shape එකක් හදලා buy වෙයි කියලා. හැබැයි එතන අපිට බලාපොරොත්තු වෙච්ච triangle එක මාකට් එකේ හැදුනේ නැහැ. ඊපස්සේ මාකට් එක පොඩි රිවර්සල් එකක් ආවා. ඒ ඇවිල්ලා මාකට් එක පහළට මේ විදිහට මෙතනින් triangle එකක් හදලා මාකට් එක පහළට ගෙනිච්චා. අපේ H එකේ තව ටාගට් තියෙනවා. එතකොට දැන් පොඩ්ඩක් කවුන්ට් එක වෙනස් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. wave H එකේ තාම ඉන්නේ. H එකෙන් පස්සේ මාකට් එක wave I එකට ඇවිල්ලා තමයි sell වෙන්න ඕනේ කියලා තමයි දැන් කවුන්ට් එකේ වෙනස තියෙන්නේ. එතකොට මෙතන තිබ්බ triangle එකෙන් මම ස්ට්‍රෝලත් එක්ක පොඩි ට්‍රේඩ් එකක් ෂෙයා කරගත්තා මගේ ඉගෙන ගත්ත කට්ටියත් එක්ක. එතකොට මේ හරියෙන් මෙතන ට්‍රයැන්ගල් එකෙන් පල්ලෙහාට ලස්සනට අපි සෙල් එකක් කැප්චර් කරගත්තා. ඒක මං හවස 6 විතර වෙද්දි මම කට්ටියට දීලා තිබ්බා මේ තැන් පොඩ්ඩක් බලන්න මේක තමයි ඉන්වෙලිට් කියලා. දැනට මේ විදිහට තමයි මාකට් එකේ ඉන්නේ. එතකොට මෙතනින් A B C D E උඩට I එකට මාකට් එක එන්න ඕනේ විදිහට තමයි දැන් කවුන්ට් එකේ තියෙන්නේ. එතකොට ඒ කවුන්ට් එක සහ මෙතන තව ඕල්ටර්නේෂන් කවුන්ට් එකක් තියෙනවා. අපිට ට්‍රේඩ් කරන්න මෙතන තව කවුන්ට් එකක් තියෙනවා. අපේ wave H එක මෙන්න මේ විදිහට අපේ H එක කම්ප්ලීට් කරලා මාකට් එකේ දැන් I එක මෙතන හදලා පහළට එන්න. එතකොට ඒක අපි කොහොමද අඳුරගන්නේ සහ එතන ට්‍රේඩ් එකක් ගන්න කොහොමද? ඔයාලට මේ පළවෙනි ඉන්වැලිඩ් එක විදිහට මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඔයාලට මෙතන ලෝ එක ගත්තොත් එහෙනම් මාකට් එක තව පහළට එන්න පුළුවන්. කෙලින්ම අපේ higher time frame target වලට මම මේක පෙන්නන්න. අපේ second invalidation එක විදිහට ඔයාලට මෙන්න මෙතන ලෝ එක ගන්න පුළුවන්. ඔයාලට 4668 සහ 4644 level දෙක ඔයාලට invalid level දෙයක් විදිහට මාකට් එකේ තියාගන්න පුළුවන්. wave I එක යන්නේ නැති වෙන්න. එතකොට ඔයාලට මේ level දෙක මාකට් එකේ invalid එකක් විදියට තියාගන්න පුළුවන්. හරිද? invalid එකක් විදියට ඔයාලට මාකට් එකේ මේ level දෙක තියාගන්න පුළුවන්. එතකොට wave I එකේ trade එක පොඩි trade එකක් අපිට තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෙතන ඉඳන්ම උඩම highest target එකට ගත්තත් අපිට pip point 274ක් එහෙම නැත්නම් pip 27ක විතර ට්‍රේඩ් එකක් තියෙන්නේ. ඒකට පල්ලෙහාට තමයි ලොකුම ට්‍රේඩ් එක තියෙන්නේ. ඒකට ඒක කැප්චර් කරගන්න විදිහ ගත්තොත් එහෙම සාමාන්‍ය ඔයාලට මේ ඉන්වැලිඩ් එක තියාගන්න පුළුවන්. මේ ඉන්වැලිඩ් එක පාස් කරගෙන මාකට් එක fast movement එකක් ආවොත් එහෙම ඔයාලට ඒ ට්‍රේඩ් එක කැප්චර් කරගෙන SL එකක් තියාගන්න පුළුවන්. short position එකකට SL එකක් අපි හිතුව මෙතනින් ඔයාලා ට්‍රේඩ් එක ගත්තා කියලා. මෙතනින් ට්‍රේඩ් එක කරගෙන ඔයාලට SL එකක් තියාගන්න පුළුවන්. මෙන්න මේ level එකට සහ safe SL එකක් විදියට මෙන්න මේ උඩම level එකට තියාගන්න පුළුවන්. මාකට් එකේ ට්‍රේඩ් එකේ SL එක. ඒ යන sell එකේ target අපිට සාමාන්‍යයෙන් කොච්චර ගන්න පුළුවන්ද? ඒ යන sell එකේ target ඔයාලට ගන්න පුළුවන්. අපි සම්පූර්ණව කියන්නේ උඩින්ම අල්ලගෙන ට්‍රේඩ් එක හෝල්ඩ් කරොත් එහෙම අපිට සාමාන්‍යයෙන් මේ ට්‍රේඩ් එක තියාගන්න පුළුවන්. මාකට් එක අනිවාර්යෙන්ම ෆස්ට් TP එක විදියට ඔයාලට ගන්න පුළුවන් 4148 3987 සහ 3791 ටාගට් ඔයාලට ට්‍රේඩ් එකේ තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් තියාගන්න පුළුවන් සාමාන්‍යයෙන් 4ක් ඊට පස්සේ දවස් 6ක් විතර ඔයාලට ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. 4ක් විතර ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. මේ ටාගට් එකක් හරි වදිනකන් සෙල් එක. ඒකට සාමාන්‍යයෙන් ලොකු ට්‍රේඩ් එකක් ඒකන අපි මෙතන ඉඳන් ගම පල්ලෙහාට සාමාන්‍යයෙන් මෙතන ඉඳන්ම ගත්තොත් එහෙම ෆස්ට් TP එකටම ඔයාලට තියෙනවා pip 49.498.50 500ක් කියන. ඒතර pip 50ක විතර
ට්‍රේඩ් එකක් තියෙනවා මෙතනට 65ක විතර තියෙනවා ෆුල් ටාගට් එකටම අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් 85ක විතර ට්‍රේඩ් එකක් තියෙනවා වලට මෙතන ඒකට ඒ ට්‍රේඩ් එක බල්ලා කැප්චර් කරගන්න ඔයාලට chance එක තියෙනවා ඒකට lower time frame ගියාම තව ටිකක් අපි අඩු කරගමු මේක දැන් මාකට් එක මෙතනින් bounce back වෙලා මෙන්න මේ විදිහට මෙන්න මේ කාලය ඇතුළත තා පැය 15ක කියන්නේ හවස් වෙනකම් බැලුවා කියන්නේ හවස් වෙනකොට මාකට් එකට පුළුවන් වුණොත් එහෙම හවස් වෙනකොට මාකට් එකට පුළුවන් වුණොත් එහෙම මේ හයි එක ගන්න තා පැය කීපයක් ඇතුළත මේක ඉන්වැලිඩ් එකක්වත් ගන්න නැතුව මම දැන් ඉන්වැලිඩ් ලෙවල් දෙකක් මාක් කරා 4668 සහ 4644 ඔය දෙක එකක්වත් ගන්න නැතුව මාකට් එකට පුළුවන් වුණොත් එහෙම 4772 කියන හයි එක බ්‍රේක් කරගෙන උඩට එන්න බවුන්ස් එකක් දීලා උඩට එන්න ඔයාලට පුළුවන් චූටි ට්‍රේඩ් එකක් කැප්චර් කරගන්න ලොං පොසිෂන් එකක් ඉතින් ට්‍රේඩ් එක අරගෙන SL එක තියාගන්න මේ ලෝ එකක් හදනවනේ මේ හරිය ලෝ එකට SL එක තියාගෙන අර එදා වීඩියෝ එකේ කියන ටාගට් දෙකට 4900 4970 ටාගට් දෙකට TP දෙයක් තියාගන්න පුළුවන් මෙතනින් බවුන්ස් බෑක් කරලා උඩට ට්‍රේඩ් එක ආවොත් එහෙම එතකොට මේ හරියේ ගන්න පුළුවන් ට්‍රේඩ් ඔපචුනිටිස් සහ ට්‍රේඩ් කවුන්ට් දෙක ඕක තමයි එතකොට තා පැය 15ක ඇතුළත මේ හයි එක ගත්තොත් එහෙනම් අපිට ලොං ට්‍රේඩ් එකක් තියෙනවා පොඩි ෂෝට් අද දවස් ඇතුළත වගේ ලොං ට්‍රේඩ් එකක් තියෙනවා මේ හයි එක ගත්තොත් එහෙම තා පැය 15ක ඇතුළත එහෙම නැතුව බවුන්ස් බෑක් කරන්න නැතුව මේ ඉන්වැලිඩ් දෙක අපේ මේ ලෝස් දෙක ගත්තොත් එහෙම අපිට සෙල් ට්‍රේඩ් එකක් කැප්චර් කරගන්න පුළුවන් පහලටම සාමාන්‍යයෙන් දවස් 3-4ක් හෝල් කරගෙන ඉන්න පුළුවන් තරමේ හරි ඕක තමයි එතකොට අද ගෝල්ඩ් මාකට් එකේ අප්ඩේට් එක එහෙනම් හැමෝටම good luck බලලා පරිස්සමෙන් ට්‍රේඩ් කරගන්න ඔයාලගේ account එක මේ account එකත් සංසන්දනය කරලා ලස්සන ට්‍රේඩ් එකකට යන්න එහෙනම් හැමෝටම සුබ දවසක්